ඕනම වෛරසයකට එක ප්‍රතිකර්මය. වෛරසස් බැක්ටීරියා දෙලීර මේ සියල්ලම ශුද්‍ර ජීවී. මමත් ජීවියෙක් ඔබත් ජීවී. වෛරසස් සහ බැක්ටීරියා ට්‍රිලියන ගණනක් මේ ශරීරය තුළ සහ මතුපිට ජීවත් වෙනවා. විද්‍යාඥයන් විසින් සිදු කරන පර්යේෂණ තුළින් මේ පරිසරය වෙනස් වෙලා වෛරසස් සහ බැක්ටීරියා විවිධ විපර්යාසයන්ට ලක් වෙලා. කොරෝනා වෛරසයට චිකන්ගුන්යා වෛරසයට අපිත් සමග අපේ ශරීරය තුළ ජීවත් වෙන්න ආශා කරනවා. මේක හරියට විවාහයක් වගේ. මේ සියලුම වෛරසස් වලට ප්‍රතිකර්මය තියෙන්නේ බාහිර ලෝකයේ නෙමෙයි. අපේ ශරීරය තුළම තමයි මේකට විසඳුම තියෙන්නේ. අපේ ශරීරයේ තියෙන ප්‍රතිශක්තිකරණයට පුළුවන් මේ වෛරසය මරා දමන්න. එහෙම නැතිනම් ඩෝමන්ට් ඒ කියන්නේ අක්‍රීය තත්වයේ පවතිනවා. වෛරසය තියෙනවා අක්‍රීයයි. එහෙමත් නැතිනම් ප්‍රතිශක්තිකරණය විසින් වෛරසය පාලනය කරනවා. කොහොමද ශරීරයේ ප්‍රතිශක්තිකරණය ඉහළ නංවන්නේ? බ්‍රිටිෂ් ඇක්සන්ට් එකෙන් කිව්වොත් මල්ටිවිටමින්. ඇමරිකන් ඇක්සන්ට් එකෙන් කිව්වොත් මල්ටිවයිටමින්. විටමින් C, විටමින් D, විටමින් A, විටමින් E, විටමින් B කොම්ප්ලෙක්ස්. මේ විටමින් සියල්ල තියෙන මල්ටිවිටමින් එකක් මිලදී ගන්න.